ඉතින් එතකොට ආගම ජාතිය ප්‍රශ්නයක් නෑනේ. මනුෂ්‍යත්වයේ මත හිඳලා මේක අහගන්න. හරි ලස්සන කාරණයක්. හරි. ඔයදරු දන්නවද දරුවනේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා නැති කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ. ඒ කියන්නේ මේ මහා ගුණ කඳ දරා ගන්න තරම් භාග්‍යවන්ත වූ සේක කියන තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. දැන් හැමතිස්සම ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායි කියලා. ඒ භගවතෝ කියලා කියන්නේ ඒකේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවවලට ධර්ම දේශනාවලට වඩින්න යනකොට උන්වහන්සේට මොනවා හරි කාරණයකද මේ සමස්තිතිය කියන එක ඔයාලට අමතක වෙන්නේ මේ කාරණේ හොඳට මතක තියාගන්න. දෙකම එතකොට දෙකම දෙලොව සැප හදනවා. සමස්තිතිය නම් එලොව සැප හදන්නේ නැති වෙයි මෙලොව සැප හදයි. හැබැයි මේ කියන කාරණේ මතක තියාගත්තොත් දරුවන්ට මේ ලෝකෙත් ඒ ලෝකෙත් ගොඩගත්තා. දැන් අහගෙන ඉන්න. මේ යම් ධර්මදේශනාවකට වඩින්න බුදුරජාණන් වහන්සේට තියෙද්දි උන්වහන්සේට මොනවාම් හෝ හේතුවකට මේ ධර්මදේශනාවට වඩින්න බැරි වුණා. උන්වහන්සේ වෙනුවට මේ ධර්මදේශනාවට පිටත් කරන එක්තරා අසිරිමත් භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ අපි කියන රහතන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේට කොච්චර විශ්වාසයක් තියෙන්නේ නැද්ද නේ? තමන්ට යන්න තියෙන තැනට තමන් වහන්සේ වෙනුවට වෙන කෙනෙක් යවනවා කියන්නේ ඒ යවන කෙනාලක කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද? මේ උත්තමයන් වහන්සේට පුළුවන් කියනවා කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න. අපිට පුළුවන් ද ටැප් එකක් කරලා අඩු ගන්න ටැප් එකේ වැටෙන වතුර බිඳු ටික ගණන් කරන්න. බැහැනේ පීල්ලෙන් වැටෙන චූට්ටක් වහිනකොට මේ පීල්ලකින් වැටෙන වතුර ටික ඒත් බෑ පැටලෙනවා මොන පිස්සුද? ආයේ දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් 8 16යි වගේ කියන කට්ටියනේ අපි. එක පාට දෙවරක් 4 කියලා දෙවරක් 5 කියවෙන්නේ නැතිව. එක පිළිවෙලකට අපිට එක පාට වැඩ කරන්න අමාරුයිනේ. මේ මම කියන රහතන් වහන්සේට කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳ ගණන් කරන්න පුළුවන්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවක. ප්‍රඥාවෙන් සාරිපුත්තයන් වහන්සේ දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේට පමණයි. කොන්න පුතේ මතක තියාගන්න. සාරිපුත්තයන් වහන්සේගේ හැමේ පාට කිනිහිරියා මලේ පාට කියනවා. රත්තරන් පාටක් වගේ. හරි ලස්සනයි. හරිම ඉවසිලිවන්තයි. ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක එන අනිත් ගුණය තමයි පුතා නිහතමානී. ඉවසිලි. ප්‍රඥාවත් එක්ක එන ගුණ. ඕකේ අනිත් පැත්ත මොකද්ද? කවුරු හරි එකෙක් අහංකාර නම් කියන ඒවා පිළිගන්න කැමති නැත්නම් අහංකාර නම් මම දන්නවා කියලා හිතනවා නම් ඌට ප්‍රඥාවක් තියනවද? ප්‍රඥාවෙන් දුබලයි. අහංකාරකම එන්නේ දුෂ්ප්‍රඥකමත් එක්ක ප්‍රඥාවත් එක්ක එන්නේ නිහතමානීකම. දවසක් දේවදත්ත තෙරුන්ගේ පිළේ එක්කෙනෙක් හිටියා. කෝකාලික කියලා භික්ෂුවක්. කෝකාලික භික්ෂුව මේ සාරිපුත්තයන් වහන්සේ ළඟින් යනකොට කෝකාලික භික්ෂුවගේ මේ සිවුර චුට්ටක් වැදිලා තියෙනවා. ඊට පස්සේ මේ කෝකාලික භික්ෂුව මේකට තරහ ගියා. දැක්කද අහංකාරකම ප්‍රඥාව අඩුයි. තරහ ගිහින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි භාගතුන් වහන්සේ බලන්න හරි වැඩක් උනේ. ඔබ වහන්සේ මේ හොඳයි කිව්වට මේ සාරිපුත්ත මහා පුදුම වැඩක් කළාද? මගේ ඇඟේ හැප්පුණා මේ පොඩ්ඩක් වැදිලා ගිහින්. මගේ ඇඟේ හැප්පුණා මම කැරකිලා ගියා කියලා ස්වාමීනි මම කැරකිලා ගියාමට තව ටිකෙන් වැටෙනවා කිව්වා. මේ සාරිපුත්තයන් වහන්සේ අඩුම තරමේ මගෙන් සමාව ගත්තේ නෑනේ කියලා කියන මේ කෝකාලික භික්ෂුව කියන්නේ. බලන්න කොච්චර නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඉතින් මේක දිවසින් පේනවනේ පුතා. බුදුරජාණන් වහන්සේලා සියල්ල දන්නවා සියල්ල දකිනවා. හැබැයි ඒත් උන්වහන්සේ මේක එහෙම එවෙලේ කියන්නේ නැතිව අර ඉන්න පිරිසට දැනගන්නත් එක්ක සාරිපුත්තයන් වහන්සේ කැඳවුවා. සාරිපුත්තයන්ට එන්න කියන්නේ. දැන් පින්වත් සාරිපුත්තයන් වහන්සේ වඩිනවා. වැඩම කරලාපුවාම කෝකාලික භික්ෂුව ළඟ ඉඳගෙන ළඟ තියාගෙන බුදුරජාණන් වහන්සේ යනවා සාරිපුත්තයන් වහන්සේගෙන්. ඉතින් පින්වත් සාරිපුත්ත මේ ඇත්තද මේ කතාව කියලා ඇත්තද කියලා ඇහුවා. සාරිපුත්තයන් වහන්සේ කියනවා මේ වань මේ සමස්තිතියද දවදරුව මේක ඉගෙන ගත්තානේ. මං කිව්වේ ඇඟට මොනවා ගත්තත් අභ්‍යන්තර පරිසරය කලබල වෙන්නේ නැහැ. අභ්‍යන්තර පරිසරය නියතව තියෙනවා. ඒක තමයි සමස්තිතිය. ඉතින් අනේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද සාරිපුත්ත මේක කියනකොට සාරිපුත්තයන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. කියනවා ස්වාමීනි මම මුහුද වගේ කියනවා. ස්වාමීනි මේ මහ මුහුදට හැමෝම වගේ කුණු දානවා. මහ මුහුද කම්පා වෙන්නේ නැහැ. හැමෝම වගේ හොඳ දේවල් හෙලනවා. මහ මුහුද කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ ස්වාමීනි මගේ හිත ඒ විදිහට කම්පා වෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි මම මේ මහ පොළොව වගේ බොහෝ අය කුණු දේවල් හෙලනවා. මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. බොහෝ අය හොඳ දේවල් හෙලනවා. මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ ස්වාමීනි මගේ හිත මහ පොළොව වගේ කිව්වා. ස්වාමීනි එලෙස කම්පා නොවන මම මේ කියන විදිහේ සිදුවීමක් වුණා නම් ඔබ වහන්සේ හිතනවද මම සමාව නොගෙන ඉඳී කියලා? කොහොමද ළමයි? මම මේ ඒ ධර්ම කාරණේ අහුවට පස්සේ මට හිතුනේ ගෝලේ දැන් බුදුරජාණන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ගෝලේ ගුරුවරයෙක්ගෙන් අහපු ශ්‍රේෂ්ඨ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. කෝකාලික භික්ෂුවට කිව්වා හැකි ඉක්මනින් සමාව ගන්න කියලා.